විජය කුමාරතුංග යනු ශ්‍රී ලාංකීය සිනමාවේ සහ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ ජනතාවගේ අසීමිත ආදරයට පාත්‍ර වූ සැබෑ ජනතා පුත්‍රයෙකි. ඔහුගේ කෙටි නමුත් අතිශය සිදුවීම් බහුල ජීවිත කතාව පහත පරිදි පෙළ ගැස්විය හැකිය. මුල් අවධිය සහ පෞද්ගලික ජීවිතය උපත 1945 ඔක්තෝබර් 9 වන දින මීගමු වෙදි කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග ලෙස උපත ලැබීය. අධ්‍යාපනය මීගමුව සාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පාසල් අවදියේ සිටම දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම කැපී පෙනෙන චරිතයක් විය. විවාහය 1978 පෙබරවාරි 20 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනවිය සමග විවාහ විය. ඔවුන්ට විමුක්ති සහ යසෝදරා යන දරුවන් දෙදෙනෙකු සිටි. සිනමා ජීවිතය සිංහල සිනමාවේ අසහාය පෙම්වතා 1967 දී සුගතපාල සෙනරත් යාපගේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි විජය ඉතා කෙටි කලකින් මෙරට සිනමාවේ ජනප්‍රියම නළුවා බවට පත්විය. තරුව රංගන දායකත්වය චිත්‍රපට 120කට අධික සංඛ්‍යාවක රඟපෑවේය. එයා දැන් ලොකු ළමයෙක් පොඩි මල්ලි බඹරු ඇවිත් ගග අද්දර වැද්දේගම කඩවුණු පොරොන්දුව. ගායනය ඔහු දක්ෂ පසුබිම් ගායකයෙකුද විය. ගග අද්දර රෑ තාරකාවෝ වැනි ගීත අදටත් අතිශය ජනප්‍රියයි. තරුව සම්මාන සරසවිය ජනප්‍රියම නළුවා සම්මානය පිටපිටම වසර කිහිපයක් දිනා ගැනීමට ඔහු සමත් විය. දේශපාලන ගමන සහ මානවවාදය විජය හුදු නළුවෙකුට එහා ගිය සමාජවාදී අදහස් දැරූ නිර්භීත දේශපාලනඥයෙකු විය. පක්ෂ දේශපාලනය මුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කළ ඔහු. පසුව 1984 දී ශ්‍රී ලංකා මහජන පක්ෂය SLMP පිහිටුවිය. සාමය වෙනුවෙන් කැපවීම 80 දශකයේ පැවති වාර්ගික අර්බුදයට විසඳුම් සෙවීමට ඔහු ඍජුව මැදිහත් විය. උතුරේ කැරලි කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට යාපනයට පවා යාමට තරම් ඔහු නිර්භීත විය. නැගී එන නායකත්වය සාමාන්‍ය ජනතාව අතර ඔහුට තිබූ දැවැන්ත ආකර්ෂණය නිසා ඔහු අනාගත රාජ්‍ය නායකයෙකු ලෙස බොහෝ දෙනා අනාවැකි පළ කළහ. ඛේදවාචකය අකල් මරණය ශ්‍රී ලංකාවම කම්පනයට පත් කරමින් 1988 පෙබරවාරි 16 වන දින කොළඹ පොල්හෙන්ගොඩ පිහිටි තම නිවස ඉදිරිපිටදී විජය කුමාරතුංගයන් ඝාතනය කරන ලදී. ඝාතනය යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්විය. හේතුව එවකට පැවති දේශපාලන අස්ථාවරත්වය සහ ඔහුගේ දේශපාලන මතවාද මෙම ඝාතනයට මුල් වූ බව සැලකේ. විජය කුමාරතුංග යනු රුවින් පමණක් නොව හදවතින්ම සුන්දර වූ මිනිසෙකු ලෙස ලාංකීය ජනතාව අදටත් සමරනු ලබයි.